මේ තියෙන්නේ 32N 44.2 කියන Samsung 32 inches TV එක. මේකේ ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් එනවා මේ ඩිස්ප්ලේ එක ඉක්මනට සවුත් වෙනවා. ඒ කියන්නේ මේ තියෙන එකේ තිබ්බ ඩිස්ප්ලේ එක මම මේක දැන් ගලවලා තියෙන්නේ මම ඔයගලන්ට පෙන්නන්න. මේක සිංගල් කෝෆ් පැනල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ සිංගල් කෝෆ් එක කියන්නේ මෙන්න මේකට කෝෆ් IC එක කියන්නේ. දැන් ගොඩක් කට්ටිය මේ ඩබල් කෝෆ් සිංගල් කෝෆ් කියන එක හරියට දන්නේ නැහනේ. අපි දැන් මේකට ඩබල් කෝෆ් LG ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරන්න යන්නේ. බලමු අපි රීප්ලේස් කරන්න හැටි. මේ තියෙන්නේ සිංගල් කෝෆ් TV එකට ආපු Samsung TV එකට ආපු ඩිස්ප්ලේ එක. අපිට ඒක අයින් කරනවා මෙතනින්. මේ අපි දාන්න යන්නේ LG ඩිස්ප්ලේ එක. මේක ඩබල් කෝෆ් කියනවා තියෙනවා. මම ඩබල් කෝෆ් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලට පෙන්නන්නම්. ගොඩක් කට්ටිය දන්නේ නැහැ නේ සිංගල් කෝෆ් ඩබල් කෝෆ් කියලා මේ කිව්වට මොකක්ද කියලා. මෙන්න මේක තමයි කෝෆ් IC එක කියන්නේ. මේක මේ ඩබල් කෝෆ්. මේකේ කෝෆ් දෙකක් තියෙනවා. මේක මේ LG කියන බ්‍රෑන්ඩ් එකට අයිති. දැන් තිබ්බ ඩිස්ප්ලේ එකටත් වඩා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඩිස්ප්ලේ එකක් තමයි මේ ඩබල් කෝෆ් ස්ක්‍රීන් එක. මම මේකට ටිකක් ලං කරලා පෙන්නන්නම් ස්ක්‍රීන් එක බලා ගන්න ඕන නම්. මෙන්න මේකට තමයි කෝෆ් එක කියන්නේ මේ ගෝල්ඩ් පාට වගේ එකක් තියෙන්නේ. මේකෙන් දෙකක් තියෙනවා මේකේ. මේ ඩබල් කෝෆ්. මේ තියෙන LG T-Con එක. අපි මේක ඔන් කරලා බලමු දැන්. දැන් මේ අපි ඒ ටික ඔක්කොම හයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔරිජිනල් T-Con එක LG. මේ තියෙන ඩිස්ප්ලේ එක. අපි දැන් මේක පවර් කරලා බලමු. මේ තියෙන පවර් කෝඩ් එක. දැන් TV එක මම ඔන් කරා. දැන් බෑක් ලයිට් එක ඔන් වුණා. බලමු දැන් මේකේ පික්චර් එක ඊට චුට්ටකින්. දැන් නෝ සිග්නල් කියලා වතුනා. මේ දැන් LG ඩිස්ප්ලේ එක තමයි මේකට රිප්ලේස් කරලා තියෙන්නේ අපි. තිබුණේ කාටත් වඩා කෙනෙක්ට කියන්න පුළුවන් මේක ඔරිජිනල් ඩිස්ප්ලේ එක නෙමෙයිනේ අපි දාන්නේ කියලා. ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ ඩිෆෙක්ටිව් එකක් ආපු නිසා තමයි මේක අපි මේ වගේ ඩිස්ප්ලේ එකට රිප්ලේස් කරන්න හිතුවේ.